මතකද ගම්පෙරළිය නන්දට ටෙලිග්‍රෑම් එකක් එනවා නුඹේ ස්වාමියාට අමාරුයි කියලා. අඹයාලුව පොතේදී නිමල් අතුරුදහන් වුණා කියලා මුතුබාණ්ඩට ටෙලිග්‍රෑම් එකක් යවන්න හැදුවත් මතකද? ෂර්ලොක් හෝම්ස්ගේ පොත්වල නිතරම ෂර්ලොක් හෝම්ස්ට විවිධ ගැටලු ගැන විදුලි පණිවිඩ වලින් තොරතුරු ආව මතකද? මොනවාද මේ ටෙලිග්‍රෑම් කියන්නේ? මොනවාද මේ විදුලි පණිවිඩ කියන්නේ? අද අපි කතා කරන්න යන්නේ අන්න ඒක ගැන. අද කාලේ නම් ඕනිම හදිසි පණිවිඩයක් යවන්න ඕනෑ තරම් දියුණු සහ වේගවත් ක්‍රමශිල්ප තියෙනවා. විශේෂයෙන්ම දුරකථන ඇමතුම්, ඒ වගේම WhatsApp වගේ සමාජ මාධ්‍ය ජාල, ඒ වගේම විද්‍යුත් ලිපි වගේ දේවල් වලින් තත්පර කිහිපයක් ඇතුළත ලෝකේ ඕනෑම ස්ථානක සිටින කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් සහ වේගයෙන් පණිවිඩ යවන්න හැකියාව තියෙනවා. නමුත් තාක්ෂණ නොදියුණු අතීත කාලයේදී ඒ වගේ දෙයක් කරන්න අපේ මිනිස්සුන්ට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් හදිසි පණිවිඩයක් ඉතා කෙටි කාලයකින් යවා ගන්න ක්‍රමයක් විදිහට තමයි මේ ඉංග්‍රීසියෙන් අපි කියන ටෙලිග්‍රෑම්, එහෙමත් නැතිනම් සිංහලෙන් අපි කියන විදුලි පණිවිඩ සේවය ආරම්භ වෙලා තියෙන්නේ. ටෙලිග්‍රෑම් එකක් යවන්න මෙහෙමයි. තැපැල් කාර්යාලයට ගියාට පස්සේ එයාලට දෙනවා විදුලි පණිවුඩ පෝමරයක් කියලා එකක්. මේ පෝමරය මුලින්ම පුරවන්න ඕනි. මේකේ තියෙනවා යවන්න ඕනි තැන, ඊට පස්සේ යවන කෙනාගේ ලිපිනය, ඊට පස්සේ පණිවුඩය, ඒකට ගෙවන ගාස්තු වගේ දේවල්. මේ ගාස්තු ගෙවන්නේ හරි ෂෝක් විදිහකට. පළවෙනි වචන 10ට නිශ්චිත මුදලක් ගෙවන්න ඕනි. ඒ කියන්නේ අපි හිතමු වචන 8ක්ද 9ද 10ද 10ට අඩුයිනේ. ඒ 10ට ගෙවන්නේ යම් නිශ්චිත මුදලක්. මේ වචන 10ට වැඩි වෙන සෑම වචනයක එක අකුරකට බැගින් මිල වැඩි වෙනවා. එහෙම තමයි මේවට ගෙවීම කරන්නේ. ඉතින් දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් මෙහෙම ටෙලිග්‍රෑම් යවන්න පුළුවන්. දැන් මේ පෝමරේ පිරෙව්වට පස්සේ තැපැල් කාර්යාලයේ සේවකයෙක් දුරකථන ඇමතුමක් ගන්නවා යැවිය යුතු ලිපිනයට ආසන්නම තැපැල් කාර්යාලයට. දුරකථන ඇමතුමක් එහෙම ගත්තට පස්සේ එයාලා මේ පණිවිඩය නිවැරදිව කියන්න ඕනි. කිව්වට පස්සේ මේ පණිවිඩය නිවැරදිව අර්ථකථනය කරලා ඒක ටෙලිග්‍රෑම් කොලයක ලියනවා. කොලයක ලියලා ඒක විශේෂිත ලියුම් කවරයක දාලා ඒ ලියුම් කවරය පිටින් යවනවා යැවිය යුතු ලිපිනයට. ඉතින් මේක යවන්නත් විශේෂිත තැපැල් නිලධාරියෙක් ඒ කාලේ ඉන්දියා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. විදුලි පණිවිඩ හරියට අර්ථකථනය කරන්න ඕනි. එහෙම නැතිනම් ලොකු ලොකු ගැටලු වලට මුහුණ පාන්න වෙනවා. මේක ගැන කතා කරද්දී මට හරි ලස්සන කතාවක් මතක් වුණා. මේක මගේ අත්තම්මගේ ගමේ උඩුබද්දාව කහදිනගම ප්‍රදේශයේ මගේ ඥාතියෙක් මට කියපු කතාවක්. ඉතින් එක්තරා අවස්ථාවක ලංකාවේ 30 අවුරුදු සිවිල් යුද්ධය බොහොම දරුණුවට යන කාලේ ලංකාවේ ඉඳපු එක සෙබළෙක් යනවා යුද්ධයට උතුරු ප්‍රදේශයට. ඉතින් මෙහෙම උතුරු ප්‍රදේශයට ගිය වෙලාවේ එයාගේ නමට ටෙලිග්‍රෑම් එකක් එනවා. ටෙලිග්‍රෑම් එකේ තියෙන ඇතාමනා කියලා. ඉතින් මේක අහලා මේ හමුදා සෙබළ ගොඩාක් විමතියටපත් වෙනවා. මොකද එයාලගේ ගෙදර ඇතෙක් හිටපු නැති හින්දා. මේක එයාගේ නිලධාරියක් දැකලා නිලධාරියත් හිතලා තිනවා මේක මේ වැරදි ටෙලිග්‍රෑම් එකක් තමයි මේ ඇවිත් තියෙන්නේ කියලා. ඒ කාලේ ලංකාවේ රණවිරුව බොහොම දරුණුවට යුද්ධ කරා. එතකොට එයාලට නිවාඩු තිබුණේ නෑ. නිවාඩු ඉවර වෙලා මේ සෙබළ නැවත ගමට එද්දී තමන්ගේ ආත නැති වෙලා 3 මාසෙ දානෙත් දීලා ඉවරයි. බලන්න ආතා කියන වචනේ ඇතා කියලා වැරදියට අර්ථකථනය කරාම වෙලා තියෙන ඇබැද්දිය.